කොහොමද ඉතින් ඔයගොල්ලන්ට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම හිතුවා අදත් ඔයගොල්ලන්ට අපේ දවස ගෙවෙන්නේ කොහොමද, අපි කොහෙද යන්නේ, මොනවද කරන්නේ කියලා චූටි බ්ලොග් එකකින් අරන් එන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙන්නේ පොඩක් එළියට යන්න. ඇත්තටම අපි දැන් එළියට යන්න හදාන්නේ එළවලු ගන්න. ඉතින් මම හිතුවා ඔයගොල්ලොත් අපිත් එක්කම එක්කගෙන යන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් මේකට ඉක්මනට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද යන්නේ බබයි මායි හස්බන්ඩ්ගේ අම්මයි. අපි ඉතින් අපි තුන්දෙනා තමයි ඉතින් හැමදාම වෙනදටත් යන්නේ. ඉතින් අදත් අපි තුන්දෙනා ඔන්න ඔය විදිහට ලෑස්ති වෙන ගමන් තමයි දැන් ඉන්නේ. අපි හිතුවා අද කීල්ස් එකට යන්න ඕනේ කියලා එළවලු ගන්න. ඉතින් මොකද ඒක ලේසි බබත් එක්ක බබාව කාට් එකට දාගත්තාම ඒ එළවලු ටික අරගන්නකම් එයා ඒකේ ඉන්නවා. ඉතින් කරදර කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔන්න ඔය විදිහට බබාවත් එමෙහිට ලෑස්ති කරගෙන අපි දැන් මේ යන්න තමයි හදන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. එහෙනම් එන්න අපිත් එක්ක එළවලු ගන්න යන්න. මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරලා තියාගන්න. මගේ පරණ videos බලන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. සුදුරුතෙන් ඔබේ අතින් හැඩුණා ජීවිතේ සදාකල් සැනසීම ඔබ වුණා සංසාරේ. දැන් අපේ ටුක් එක ආවා. ඉතින් අපි දැන් මේ යන්න පිටත් වෙලා තමයි ඉන්නේ. පේනවනේ අම්මයි මායි බබයි අප තුන්දෙනා තමයි ඉතින් යන්නේ. එහෙනම් කීල්ස් එකට ගිහිල්ලා හම්බෙමු. ඔන්න ළමයි අපි කීල්ස් එක ඇතුළට ආවා. ඉතින් එළවලුත් සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. අපි සමහර දවස්වලට එනකොට එළවලු නැහැ. ඉතින් සමහර දවස්වලට එනකොට තියෙන එළවලු තේරිලා. අද ඉතින් සෙනගත් අඩුයි, සෙනගත් හිටියේ නැහැ. ඒක නිසා අපිට ලේසි වුණා. ඉතින් එළවලු වලත් අද ගාන ටිකක් අඩුවට තමයි තිබ්බේ. ඉතින් ඒකත් හොඳයි. ඒක නිසා ඉතින් අපි ඉක්මනට එළවලු ටික තෝරලා දැන් මේ ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ මෙතන තියෙන එළවලු පළතුරු හැම දෙයක්ම පිළිවෙලකට තියෙනවා. ඉතින් ඒක නිසා අපිට තෝරගන්න අපිට ඕන ප්‍රමාණවලින් මේ තෝරගන්න ලේසියි. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම බබාලත් එක්ක වගේ එනවා නම් අනිවාර්යෙන් කාට් එකක් ගන්න. මොකද එතකොට බබාව ඒකට දාලා අපිට ඕන විදියට අපේ එළවලු පළතුරු අනිත් දේවල් දෙයක් තෝරලා ගන්න ලේසි. මොකද බබාව වඩාගෙන අපිට ඒ ටික කරන්නත් බෑ. ඉතින් බබා ඉදින බබෙක් නම් එයාව බිමින් තියලා අපිට ඒ පත් ටික තෝරගන්නත් බෑ. මොකද පොඩි බබාලට තේරෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මේවා අදින්න බලනවා. ඉතින් ඒක නිසා අපි නම් ගොඩක් දුරට මේ වගේ කාට් එකකට දාගෙන තමයි එයාව අපිට ඕන කරන බඩු ටික ගන්නෙ. දැන් ඉතින් අපි බඩු අරගෙන ඉවරයි. දැන් ඉතින් පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි හිතුවා මොනවා හරි කන්න දෙයක් අරගෙනම ගෙදර යන්න ඕනේ කියලා. आँखों में तेरी अजब सी अदाएं हैं आँखों में तेरी अजब सी अदाएं. දැන් අපි අපේ ගත්ත බඩු ටිකක් බිල් කරගෙන දැන් ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා දැන් ලෑස්ති වෙන්නේ මේ ගෙන අපේ එළවලු ටික ෆ්‍රිජ් එකට දාන්න. ඉතින් දැන් ඇඳුම හැම මාරු කරගෙන මෙන්න මේ තියෙන එළවලු ටික දැන් ෆ්‍රිජ් එකට පිළිවෙලකට දාන්න ඕනේ. ඊට කලින් ෆ්‍රිජ් එක පොඩ්ඩක් අස් කරන්න ඕනේ. මොකද
ෆ්‍රිජ් එක පොඩ්ඩක් හැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටික අස් කරලා මෙන්න මේ ටික අස් කරලා තමයි දැන් මේ ගෙනාපු පොඩ් ටික මේකට පිළිවෙලකට දාන්න ඕනේ. ඉතින් මම ඉක්මනට මේක අස් කරගත්තා. අස් කරගෙන මේකේ තිබ්බ පරණ නිලවලු අයින් කරලා ඊට පස්සේ පිළිවෙලකට හදාගෙන තමයි අලුතෙන් ගෙනාපු පොඩ් ටික මේකට දාන්න ලෑස්ති කරගත්තේ. මොකද නැත්තම් පරණ ඒවත් එක කලවමට තිබ්බහම හොයාගන්න අමාරු වෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆ්‍රිජ් එක ඔක්කොම ටික එළියට අරගෙන අස් කරලා පිහි දාලා ඊට පස්සේ මම දැන් ලෑස්ති වෙන්නේ අපි මේ ගෙනාපු එළවලු ටික සහ අනිත් දේවල් ඔක්කොම දැන් මෙතෙන්ට දාන්න. මේ බබාට ගෙනාපු එළවලු ටිකත් මම ඉතින් ඊට පස්සේ මේ විදිහට කූඩට දාලා ඒකත් පිළිවෙලකට තියාගත්තා. එහෙනම් ඉතින් අද දවසට මේ වීඩියෝ එකකින් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. බයි බයි.